කාශී රෙජීට් සමග සම්බන්ධ වෙච්ච ඔබ සැම උසාදරයෙන් පිළිගන්නවා. අද අපේ නිර්මාණය අතුරු පසක්. මේ අතුරු පස සඳහා අප පාවිච්චි කරන්නේ ඒගා යනු මුහුදු පැලෑටි වලින් සාදන ලද ජෙලි වර්ගයක් සඳහාගත හැකි අපද්‍රව්‍යයක්. මේ සඳහා මේ වගේ ඒගා ජෙලි පටි මම භාවිතා කළා. මම මේවා උණු කරාපුවාම කියන්නේ විනාඩි 15ක් 20ක් අතර කාලයක් උණු කරාපුවාම අපිට මේ වගේ ද්‍රවයක් හම්බ වෙනවා. මේ ද්‍රවයට මම මේක පාට ඇවිත් තියෙන්නේ මම මේකට රතු සීනි ස්වල්පයක් මිශ්‍ර කරපු නිසායි මේ වගේ ද්‍රාවණයක් ලැබෙනවා. මේ ද්‍රාවණය ඉතාමත්ම ඉක්මනින් මේ කාමර උෂ්ණත්වය දක්වා සිසිල් වේදේ මේ වගේ ජෙලි ද්‍රව්‍යයක් අපිට ලබා ගන්න පුළුවන්. මේ ජෙලියකට අපි භාවිතා කරනවා විවිධාකාර පළතුරු වර්ග. මෙම පළතුරු වර්ග ඉතාමත්ම පහසුවෙන් නිවසේදීම ලබාගත හැකි ඕනෑම පළතුරු වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. මම මේ සඳහා භාවිතා කරලා තියෙනවා පැණි කොමඩු ටිකක්, ඒත් එක්කම මිදි ටිකක්, ඒත් එක්කම මෙතන තියෙනවා විජලනය කරන ලද ගස් ලැබූ කැබලි ස්වල්පයක්. නිර්මාණය කරන හරිම පහසුයි, ඒත් එක්කම ඉතාමත්ම ගුණාත්මකයි. කිසිදු සත්ව ප්‍රභාවයකින් ලබාගත් කිසිදු ද්‍රව්‍යයක් මේවා අඩංගු වෙලා නැහැ. ඕනෑම වයසක ඕනෑම කෙනෙකුට ඉතාමත්ම පහසුවෙන් දිරවන්න පුළුවන් වගේම ජීර්ණ පද්ධතියේ කිසිදු ආබාධයක් සහිත අයෙකුට උනත් භාවිතා කරන්න පුළුවන්. ඉතාමත්ම ගුණවත් මෙන්ම මෙම පළතුරු වර්ගය පළතුරු නොකන කුඩා දරුවන්ට ආසාවෙන් කන්නට මෙම වර්ණ භාවිතා කරලා වෙනස් කරගෙන හදලා දෙන්න පුළුවන්. ඒක ඉතාමත්ම පහසුයි. මම දැන් මේකට ලබාගත්ත මෙම ලබාගත් ජෙලි එකට මම දැන් මගේ ළඟ තියෙන පළතුරු කොටස් ටික එකතු කරනවා. කැමති විදිහකට මම දැන් මේකට එකතු කරනවා මේ වෝටර්මෙලන් වර්ගය. ඒත් එක්කම මට පුළුවන් දාන්න මේකට බෙදිකා ස්වල්පයක්, ඒත් එක්කම කැමති හැඩයකට කැමති විදිහකට කැමති අයකින් දාන්න පුළුවනි. දැන් මම මේකට දාලා තියෙනවා. ඒ වගේම බලා ගන්න පුළුවනි ඔබටත් ඔබලගේ තියෙන තව ඇපල් වගේ, ඒත් එක්කම ගෙදරදී හොයාගන්න පුළුවන් මොනවා හරි අයිටමක් තියෙනවා නම් පහසුවෙන් ගෙදරලා තියෙන පළතුරු වර්ගයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. මම මේකට භාවිතා කරේ මගේ ගෙදර තිබ්බ මේ වෙලාවේ මට පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙච්ච පළතුරු ටිකක්. ඒත් එක්කම මම මේකට දානවා විජරණය කරපු පොල් කැබලි කිහිපයකුත්. ඒකට දැකුම් කළු වර්ණයක් ලබා ගන්න සඳහා අවසානයට එකට පුළුවන් මට එකතු කරන්න ඉතුරු වෙලා තියෙන මගේ ඒ ගජල් ප්‍රමාණය එම පළතුරු වැහෙනකම් එකතු කරන්න පුළුවන්. මෙම ජෙලි අතුරු පසට කිසිදු අයුරකින් සත්ව ප්‍රභාවයක් අඩංගු වෙලා නැහැ. ඒත් එක්කම මේ අතුරු පස මම දැන් ශීතකරණයේ තබලා මේක මට දැන් පිළිගන්න පුළුවන්. තව පැයකින් විතර මේකේ සාමාන්‍යයෙන් ඉතාමත්ම ස්වල්ප වේලාවකින් මෙම ඝන ද්‍රව්‍යයට හැරෙනවා. ප්‍රසිද්ධකරණය නොතිය වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම තව ස්වල්ප වේලාවක් මම මේක කාමර උෂ්ණත්වයට පැමිණෙනකන් තිබ්බොතින් වුණත් මේක පුළුවන් ආහාරයට ගන්නවා. මෙම අපගේ මෙම ව්‍යායාමය ඇත්තටම හඳුන්වලා දෙන්න වසවිසෙන් තොර කිසිදු අයුරකින් සත්ව ආහාරවලට ගැලපෙන ප්‍රභව පාවිච්චි නොකර ඉතාමත්ම පහසුවෙන් හදාගන්න පුළුවන් ආහාර වර්ග හඳුන්වා දීමයි. ඔබ මෙම channel එක සමග සම්බන්ධ වීමට කැමති නම් අපිට අනුග්‍රහයක් දෙන්න අපේ channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි.